2026 වසර තුලා ලග්නයේ හිමි ඔබගේ ජීවිතයේ විශේෂ ටර්නිං පොයින්ට් එකක් විය හැකි වසරක් ලෙස සැලකෙනවා. තුලා ලග්නය කියන්නේ සමානතාවය, සාමය සහ සම්බන්ධතාවලට වටිනාකම දෙන ලග්නයක්. ඒ නිසාම 2026 වසර තුල ඔබගේ ජීවිතයේ ප්‍රධාන වෙනස්කම් බොහෝ විට සම්බන්ධතා සහ තීරණ වලින් පටන් ගන්නවා. මුදල් සහ වෘත්තිය. මෙම වසර තුල ඔබට මුදල් පැත්තෙන් සාමාන්‍යයෙන් වඩා හොඳ ප්‍රගතියක් දක්නට ලැබෙනවා. නව ආදායම් මාර්ග විවෘත වෙන්න පුළුවන්. නමුත් වැදගත් දෙයක් තමයි හදිසි තීරණ වලින් වළකින්න. ඔබ කලින් ආරම්භ කළ වැඩක් 2026 දී ලාභයක් දෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් පේෂන්ස් එක ඊටාම වැදගත්. රැකියා ජීවිතය. රැකියාව කරන අයට උසස් වීම හෝ නව අවස්ථා ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් මැද වසරේදී ඔබට රෙකග්නිෂන් එකක් ලැබෙන්න ඉඩ තියෙනවා. ආදරය සහ විවාහය. මෙය තුලා ලග්නයට විශේෂ වසරක්. අලුත් සම්බන්ධතා ආරම්භ වෙන්න පුළුවන්. දැනට සම්බන්ධතාවයක ඉන්න අයට මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් ටිකක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබ සාමයෙන් හා අවබෝධයෙන් කටයුතු කළොත් එම සම්බන්ධතා තවත් ශක්තිමත් වෙයි. පවුල් ජීවිතය. පවුලේ අය සමග සම්බන්ධතා ඊටාම වැදගත් වේ. ඔබට සමහර වෙලාවට ෆැමිලි රෙස්පොන්සිබිලිටීස් වැඩි වෙන්න පුළුවන්. අවධානය යොමු කළ යුතු දේවල්. හදිසි තීරණ වලින් වළකින්න. විශ්වාස නොකරන පුද්ගලයින්ට රහස් නොදෙන්න. ආරෝග්‍ය ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය. 2026 වසරේදී ඔබට ස්ට්‍රෙස් එක වැඩි වෙන්න පුළුවන්. මෙඩිටේෂන්, රිලැක්සේෂන් වැනි දේවල් ඔබට ඊටාම ප්‍රයෝජනවත් වෙයි. සාර්ථකත්ව රහස්. සබඳතා හොඳින් පවත්වා ගන්න. තීරණ ගැනීමේදී කල්පනා කරන්න. හොඳ අවස්ථා අත්හැර නොදම. 2026 වසර තුල තුලා ලග්නයේ හිමි ඔබගේ අධ්‍යාපන ජීවිතය සුවිශේෂී වෙනස්කම් වලින් පිරුණු වසරක් විය හැක. මෙම වසරේදී ඔබට අලුත් දැනුමක් ඉගෙන ගැනීමට, නව කුසලතා වර්ධනය කර ගැනීමට වැදගත් අවස්ථා බොහොමයක් ලැබෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ ඉහළ මට්ටම් වලට යන්න බලාපොරොත්තු වන ඔබට මෙය හොඳ ආරම්භයක් විය හැක. නමුත් මෙම වසරේදී ඔබට මුහුණ දිය හැකි ප්‍රධාන අභියෝගය තමයි අවධානයේ බිඳ වැටීම. සමහර වෙලාවට ඔබගේ සිත විවිධ දේවල් අතර සිර වෙලා ඉගෙනීමේ අවධානය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට අවශ්‍ය වන්නේ නිශ්චිත ඉලක්කයක් තබාගෙන දිනපතා ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමයි. අවසාන සාරාංශය. 2026 තුලා ලග්නයට බැලන්ස්ඩ් යියර් එකක්. ඔබ නිවැරදි තීරණ ගත්තොත් ජීවිතයේ විශාල සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. මෙවැනි ජ්‍යොතිෂ විඩියෝ තවත් බලන්න නම් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක නොකරන්න.